අයිබෝන් ලංකාවේ ඉඩම් නීතිය තුළ ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන කරුණු බොහොමයක් මීට පෙර වීඩියෝ ගණනාවකින් අපි සාකච්ඡා කරා. මේ වීඩියෝ වලදී විවිධාකාර ගැටලු යොමු වෙලා තියෙනවා රජයේ ඉඩම් සම්බන්ධයෙන්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රජයේ ඉඩම්. එහෙම නැත්නම් රජයේ දීමනා පත්‍ර ඉඩම් පිළිබඳව. රජයේ ඉඩමක් කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම මේ රජයේ ඉඩම් විකුණන්න මිලදී ගන්න බැරිද? ඒ වගේම මේ රජයේ ඉඩම් වල පසුරුමය නම් කරන්නේ කොහොමද? ඒ වගේම අනුප්‍රාප්තිය සිදු වෙන්නේ කොහොමද? මෙන්න මේ කියන සියලුම කරුණු පිළිබඳව අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි බලමු රජයේ ඉඩම් කියලා කියන්නේ මොනවද කියලා. 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත අනුව රජයේ ඉඩමක් කියලා කියන්නේ නීති ප්‍රකාරයෙන් ආණ්ඩුව සන්තක වන්නා වූ සියලුම ඉඩම් හා ඊට සම්බන්ධ හෝ අදාළ සියලු අයිතිවාසිකම් සම්බන්ධතා හා වරප්‍රසාද. මෙන්න මේ විදිහට තමයි පනතේ රජයේ ඉඩම් හඳුන්වලා තියෙන්නේ. රජයේ සතු වෙන මේ ඉඩම් එක් කාලවලදී විවිධ නම් වලින් යුතු දීමනා පත්‍ර වලින් පදිංචිය හෝ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් මහජනතාවට නිදහස් කරලා තියෙනවා. එතකොට මේ වෙනකොටත් Tamanගේ අතට හිමි වෙලා තියෙන ස්වර්ණ භූමි, ජය භූමි, රත්න භූමි, ඉසුරු භූමි මේ විවිධාකාරයේ නම් යටතේ හඳුන්වන ඔප්පුව එහෙම නැත්නම් දීමනා පත්‍රය Tamanගේ අතට හම්බ වෙන්නේ මෙන්න මේ විදියට. මේ විදියට ඔප්පුවක් එහෙම නැත්නම් රජයේ දීමනා පත්‍රයක් ලබන්න හැකි වෙන්නේ ඉඩම් සංවර්ධන ආඥා පනතේ 22 අයන්න වගන්තිය අනුව සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික පුරවැසියෙකුට පමණයි. ඒ වගේම මේ විදියට සුදුසුකම් ලබන පුරවැසියෙකුට ප්‍රථමයෙන්ම මේ ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19 වගන්තිය යටතේ වන බලපත්‍රයක් තමයි නිකුත් කිරීම සිදු කරන්නේ. මේ බලපත්‍රය ලැබීමෙන් පස්සේ අදාළ තැනැත්තා විසින් රජයට ගෙවිය යුතු සියලුම ගෙවීම් සිදු කිරීමෙන් පස්සේ සහ නිකුත් සියලුම කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පස්සේ තමයි ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19 වගන්තිය යටතේ වන මේ දීමනා පත්‍රය නිකුත් කිරීම සිදු කරන්නේ. මෙතනදී විශේෂයෙන්ම දැනගන්න ඕනි කරුණක් තමයි රජයේ ඉඩමක් මේ විදියට ප්‍රධාන පත්‍රයකින් එහෙම නැත්නම් දීමනා පත්‍රයකින් භුක්ති විඳින්න ලැබෙන්නේ කිසියම් කොන්දේසි කිහිපයකට යටත්ව. මේ කොන්දේසි ටික Tamanට ලැබිලා තියෙන ඔප්පුවේ එහෙම නැත්නම් දීමනා පත්‍රයේ සඳහන් වෙනවා. විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්වරයාගේ ලිඛිත අනුමැතියකින් තොරව මේ දීපල බැහැර කළ නොහැකි බව, ඒ වගේම අවම අනුබෙදුම් එකකයට වඩා අඩු කොටස් වලට බෙදන්න නොහැකි බව වගේ විවිධ කොන්දේසි ගණනාවක් මේ ඔප්පුව තුළ අන්තර්ගත වෙනවා. මේ විදියට Tamanට ලැබුණු රජයේ ඉඩම විකුණන්න පුළුවන්ද? ඒ වගේම යම්කිසි කෙනෙක් ඉඩමක් මිලදී ගන්න හොයද්දී රජයේ දීමනා පත්‍ර ඉඩමක් නම් Tamanට මේ ඉඩම මිලදී ගන්න පුළුවන්ද කියන ගැටලුව තමයි ගොඩක් දෙනෙක්ට තියෙන ඊළඟ ගැටලුව. මේ පිළිබඳව සාකච්ඡා කරද්දී මුලින්ම විශේෂයෙන්ම දැනගන්න ඕන කරුණ තමයි රජයේ දීමනා පත්‍ර ඉඩමක් කිසිසේත්ම විකුණන්න බෑ. ඒ කියන්නේ අපි සින්නක්කර ඉඩමක් විකිණුම් ඔප්පුවක් මගින් විකුණනවා වගේ අන්සතු කරනවා වගේ මේ රජයේ දීමනා පත්‍ර ඉඩමක් විකුණන්න බෑ. නමුත් මේ විදිහේ දීමනා පත්‍ර ඉඩමක් ප්‍රාදේශීය ලේකම්වරයාගේ ලිඛිත අනුමැතිය මත පැවරීමක් කරන්න පුළුවන්. එතකොට යම්කිසි කෙනෙක් මේ වගේ දීමනා පත්‍ර ඉඩමක් සම්බන්ධයෙන් මූල්‍යමය ගනුදෙනුවක් මත කිසියම් පැවරීමක් කරනවා නම් නොතාරිස්වරයා මගින් පැවරුම් ඔප්පුවක් සකස් කරලා මේ පැවරුම් ඔප්පුව ලියාත්සන් කරන්න කලින් ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගැනීම අනිවාර්යෙන්ම කළ යුතුයි. මේ විදිහට රජයේ දීමනා පත්‍ර ඉඩමක් සම්බන්ධ ගනුදෙනුවකට ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය ඉල්ලා සිටීමේදී අදාළ අනුමැතිය ලබා දෙන්නේ කරුණු කිහිපයක් විශේෂයෙන් අවධානයට අරගෙන. එතකොට විශේෂයෙන්ම අවම අනුබෙදුම් එකකේ ප්‍රමාණය, ඒ වගේම පැවරුම් කරුට වෙනත් දීපල තිබෙනවද? මේ දීපල පැවරීම නිසා පැවරුම් කරු බුන්වත් භාවයට පත් වෙනවද? ඒ වගේම පැවරුම් ලාභියා සම්පූර්ණ කළ යුතු කොන්දේසි සම්පූර්ණ කරලා තියෙනවද? මෙන්න මේ වගේ කරුණු ගණනාවක් සලකා බැලීම සිදු කරන්න ලබනවා. මෙන්න මේ නිසා යම්කිසි කෙනෙක් Taman රජයේ දීමනා පත්‍ර ඉඩමක් මිලදී ගන්න එහෙම නැත්නම් පැවරුම්ලාභියෙක් වශයෙන් ලබා ගන්න ඉන්නවා නම් මුලින්ම අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් Taman බලාපොරොත්තු වන ගනුදෙනුව සඳහා අවසර ලැබෙනවද කියන කරුණ තහවුරු කර ගැනීම සුදුසු වෙනවා. මොකද ඇතැම් අවස්ථාවලදී අපිට සමහර සේවාදායකයන් හමු වෙනවා ඔවුන් විසින් රජයේ දීමනා පත්‍ර ඉඩමක් මිලදී ගන්න කියලා අදාළ දීමනා පත්‍රකරුට එහෙම නැත්නම් මේ ඉඩම හිමිකරුට අත්තිකාරම් මුදලක් එහෙම නැත්නම් ඇඩ්වාන්ස් එකක් දීලා නමුත් මේ ගනුදෙනුව සම්පූර්ණ කරගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුමැතිය ලැබෙන්නේ නැති බව දැනගත්තට පස්සේ Taman මේ වියදම් කරපු අත්තිකාරම් මුදල හරි මේ ගනුදෙනුව සම්පූර්ණ කර ගැනීම හරි කරගන්න බැරුව විවිධ ගැටලු වලට මුහුණ දීපු අවස්ථා නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා. මෙන්න මේ නිසා රජයේ දීමනා පත්‍ර ඉඩමක් මිලදී ගැනීමක් එහෙම නැත්නම් පැවරීමක් කරද්දී ඒ පිළිබඳව මෙන්න මේ කියපු කරුණු ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට ගොඩක් දෙනෙක්ට ඇති වෙන ඊළඟ ගැටලුව තමයි Tamanට දැනටමත් ලැබිලා තියෙන රජයේ දීමනා පත්‍ර ඉඩමේ පසුරුමය නම් කිරීමක් කරන්නේ කොහොමද? ඒ වගේම Tamanගේ මරණයකින් පස්සේ මේ දීපල උරුම වීම සිදු වෙන්නේ කොහොමද? මෙන්න මේ කියන ගැටලුව.
රජයේ දීමනාපත්‍ර ඉඩමක් තියෙන තැනැත්තෙකුට තමන්ගේ මරණයෙන් පස්සේ තමන්ගේ ඉඩම හිමි විය යුත්තේ කාටද කියලා නම් කරන්න හැකියාව තියෙනවා. පසුරුමේ නම් කිරීමක් කරන්න පුළුවන්. එතකොට මේ විදියට පසුරුමේ නම් කිරීම කළ යුතු වෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා ඉදිරියේ. ඒ වගේම තමයි පසුරුමේ නම් කිරීම කළ හැකි පිළිවෙලක් තියෙනවා. එතකොට ළමයින්, මුණුබුරු මිනිබිරියන්, දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, මාමාවරුන් සහ නැන්දනියන්, ලේලියන් සහ බෑනාවරුන් කියලා මෙන්න මේ පිළිවෙලට තමයි නම් කිරීම කළ හැකි වෙන්නේ. මේ සඳහන් කරන ලද පිළිවෙලට එක් අයෙක් හෝ කීප දෙනෙක් පසුරුමය සඳහා නම් කිරීම කරන්න පුළුවන්. මේ විදියට පසුරුමය නම් කිරීමෙන් පස්සේ අදාළ දේපලේ හිමිකරු දේපලේ අයිතිකරු මිය ගියාට පස්සේ පසුරුමය සඳහා නම් කරන ලද පුද්ගලයාට හෝ පුද්ගලයන්ට දේපල හිමිවීම සිදු වෙනවා. යම් කිසි අවස්ථාවකදී මේ ඉඩමේ හිමිකරුට අවශ්‍ය නම් තමන්ගේ ජීවිත කාලය තුළ මේ පසුරුමය සඳහා කරන ලද නම් කිරීම වෙනස් කරන්න, එහෙම නැත්නම් අවලංගු කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි යම්කිසි දීමනාපත්‍රකරුවෙක් රජයේ දීමනාපත්‍ර ඉඩම් හිමියෙක් අවිවාහක අවස්ථාවේදී පසු අයිතිය නම් කිරීමක් සිදු කරලා පසුව විවාහ වුණොත් මේ විවාහයත් සමග පසු අයිතිය නම් කිරීම අවලංගු වීම සිදු වෙනවා. මේ රජයේ දීමනාපත්‍ර ඉඩම් වල ඉතාමත් විශේෂ කරුණක් තියෙනවා. ඒ තමයි යම්කිසි කෙනෙක් මේ විදිහට පසු අයිතිය සඳහා කිසියම් ඥාතියෙක් නම් කරලා තිබිලා අදාළ දේපලේ හිමිකරු මිය ගිය අවස්ථාවකදී ඕනෑම පුද්ගලයෙක් මේ විදිහට පසු අයිතිය සඳහා නම් කරලා තිබුණත් තමන්ගේ ජීවත් වෙලා ඉන්න කලත්‍රයට මේ අදාළ දේපලේ ජීවිත භුක්තිය හිමිවීම සිදු වෙනවා. මෙතනදී දේපල හිමිකරුගේ බිරිඳ හෝ සැමියාට එහෙම නැත්නම් කලත්‍රයට ජීවිත භුක්තිය අයිතිය පමණයි මේ දේපල සම්බන්ධයෙන් හිමි වෙන්නේ. දේපල විකුණන්න, බදු දෙන්න, උකස් කරන්න මේ කිසිම දෙයක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ජීවිත භුක්තිය අයිතිය පමණයි. ඒ වගේම මේ විදිහට ජීවිත භුක්තිය අයිතිය හිමි වෙන කලත්‍රයන් වෙනත් විවාහයකට එළඹීමක් සිදු වුණොත් මේ හිමි වෙන ජීවිත භුක්තිය අයිතිය අහිමි වීම සිදු වෙනවා. දේපලේ අයිතිකරු මිය ගියාට පස්සේ කලත්‍රයට මේ විදිහට ජීවිත භුක්තිය අයිතිය ලබා ගන්න නම් මේ මියගිය පුද්ගලයා මිය ගිහිල්ලා මාස 6ක කාල සීමාවක් තුළ කලත්‍රයා විසින් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේ ඉල්ලීම කිරීම කළ යුතුයි. එතකොට මේ විදිහට මාස 6ක කාල සීමාවක් තුළ ඉල්ලීමක් කරලා නැත්නම් ඒ වගේම මේ සඳහන් කරපු ආකාරයට පසු අයිතිය නම් කිරීමක් කරලා නැත්නම් මේ සඳහන් කරලා තියෙන අනුපිළිවෙලට දේපල හිමිවීම එහෙම නැත්නම් උරුම වීම, උරුම අයිතිවාසිකම් ලැබීම සිදු වෙනවා. 2022 අංක 11 දරන ඉඩම් සංවර්ධන සංශෝධන පනත අනුව මේට පෙර තිබුණු තත්ත්වය වෙනස් වෙලා මෙන්න මේ විදිහට තමයි අනුපිළිවෙල දැන් සඳහන් වෙන්නේ. එතකොට ඉස්සර වගේ ගැහැණු දරුවද පිරිමි දරුවද කියන එක අදාළ වෙන්නේ නැහැ. මෙන්න මේ පිළිවෙලට ගැහැණු පිරිමි ભેදයකින් තොරව දේපල අනුප්‍රාප්තිය සිදු වෙනවා. මෙතනදී විශේෂයෙන්ම දැනගන්න ඕන කරුණ තමයි මේ පනත අනුව මේ එක් ඥාති කාණ්ඩවල එකට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න විට වැඩිමහලු තැනැත්තාට ප්‍රමුඛතාවය හිමි වෙනවා. නමුත් අදාළ දේපල සංවර්ධනය කිරීම කියන කරුණ මත දේපල සංවර්ධනය කළ තැනැත්තාට දේපලේ අයිතිය හිමිවීම සිදු වෙනවා. මේ කරුණ අපි තවදුරටත් උදාහරණයක් මගින් පැහැදිලි කරගන්නවා නම් එක්තරා රජයේ දීමනාපත්‍ර ඉඩමක් හිමි පුද්ගලයෙක් මිය යනවා. එතකොට මේ පුද්ගලයාට දරුවන් 3 දෙනෙක් ඉන්නවා. වැඩිමහල් දියණිය, දෙවෙනි පුතා සහ තුන්වෙනි පුතා. එතකොට මේ පුද්ගලයාගේ මරණින් පස්සේ ළමයින් යන කාණ්ඩයේ වැඩිමහලු තැනැත්තාට ප්‍රමුඛතාවය හිමි වෙන නිසා මේ වැඩිමහල් දියණියට තමයි අදාළ දේපල හිමිවීම සිදු වෙන්නේ. නමුත් මෙතනදී මේ දේපල සංවර්ධනය කළ නඩත්තු කරලා බලාගන්නේ මේ තුන්වෙනි පුතා නම් එතකොට වැඩිමහල් දියණියගේ ප්‍රමුඛතාවයට අයිති වෙන එක අහිමි වෙලා මේ ඉඩම සංවර්ධනය කිරීම කියන කරුණ මත මේ තුන්වෙනි පුතාට තමයි දේපලේ හිමිකාරත්වය හිමි වෙන්නේ. මේ සඳහන් කරපු ආකාරයට රජයේ දීමනාපත්‍ර ඉඩමක් කියන්නේ මොකක්ද? රජයේ ඉඩමක් විකුණන්න මිලදී ගන්න පුළුවන්ද? ඒ වගේම රජයේ දේපලක අනුප්‍රාප්තිය සිදු වෙන්නේ කොහොමද කියන කරුණ මෙන්න මේ ආකාරයට පෙන්වලා දෙන්න පුළුවන්.